සුබ උදෑසනක් හැම දිනකටම යාළුවනේ මට බොහොම ඉක්මනට මේ රටින් තවත් රටකට යනවා මම. හැබැයි ඔයාලට මම නම කියන්නේ නැහැ. මොකද මම ඔයාලට වීඩියෝ එකත් එක්කම අරගෙන එන්නම් ඒ විස්තර සියලුම දේවල්. දැනට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මම යන රටට එයාපෝට් එකේ විස්තරත් එක්ක යන රට දක්වා අරගෙන එනවා මග දිගට. මගේ channel එක subscribe කරන්න please. බොහොම ස්තුතියි හැම දිනකටම. try එකක් දෙන්නේ වීඩියෝ channel එකක් කරගෙන යන්න පුළුවන් විදියට. ඉතින් දැන් මේ මම KTI airport එකට යනවා. මගේ flight එක තියෙන KTI airport එකෙන් තමයි මම දැන් වාහනේ යන ගමන් ඉන්නේ. එතකොට ඔයාලට මේ දැනට මේ මගේ වීඩියෝ එකේ තියෙන පේන දේවල් වලට විස්තර ටික කියාගෙන යන්නම් මම. මේ වටපිටාව අපිට ලංකාවට ගොඩක් සමානයි. කමෙන්ට් එකක් දාන්න සාමාන්‍යයෙන් ඔයාලට දැකලා පුරුදු ලංකාවේ මේ වගේ ප්‍රදේශයක් මට කියන්න කමෙන්ට් එකකින්. ඔන්න මේ පැත්තේ දේවල් ටිකක් දැනට ඩ්‍රයිවර් ඉන්නවා. ඩ්‍රයිවර් මේ රටේ කෙනෙක්. මේක තමයි මේ අපි ක්‍රොස් කරන ලොකුම පාලම එයාපෝට් එකට යනකම් on the way. ඔන්න මම ටිකක් ඉන්නවා කැම් එකේ. පැත්තේ විස්තර ඔය තමයි දැනට පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර පරක් වෙලා තියෙන්නේ. ඒ වුණාට කාලය ඇති වෙනවා අපිට යන්න. මෙතන ඉඳන් ගත්තාම සාමාන්‍යයෙන් විනාඩි 20කින් විතර අපි එයාපෝට් එකට යනවා දැන්. මේ තියෙන්නේ මේ එයාපෝට් අවට ප්‍රදේශයේ මේ ළඟදී සමා සංවර්ධනය වෙන්න ගත්තේ මේ අලුත් එයාපෝට් එකක්. බලන්න ඔයාලා පුදුම වෙනවා මේ එයාපෝට් එක දැක්කම මේ වගේ රටක මේ වගේ එයාපෝට් එකක් තියෙන. දන්න කට්ටිය දන්නවා. අලුතෙන් හදපු එයාපෝට් KTI එයාපෝට් එක. එතකොට හොඳම තාක්ෂණයක් එක්ක තමයි මේ එයාපෝට් එක මේ පාර හදලා තියෙන්නේ. මම දැන් ඉක්මනට බහලා එතකොට වැඩි ටික කරගන්න තියෙන්නේ. මේ ගේට් එකෙන් යනවා. ගිහලා පැකේජ් 3ක් විතර තියෙනවා මට. ටක් ගාලා ඩෝම් ගාලා දාලා බිමට ට්‍රොලියක් අරගෙන යනවා මම ටක් ගාලා. එතකොට අන්න පේනවා ඉතින් ඔයාලට මං කියපු අලුත් ලස්සන ආස හිතන එයාපෝට් එකක්. ඔයාලට මේ එයාපෝට් එකට ආපුවම මේ එයාපෝට් එකට ෆ්ලයි කරන්න හිතනවා ආයෙත්. මං දන්නවා ඒක ෂුවර්. කොහෙද තියෙන්නේ? ඇවිල්ලා තියනවද? කොහොමද දැනගත්තේ මේක? එතකොට මෙන්න මෙහෙම තමයි වටේ විස්තර. ඔන්න එහෙනම් මං සද්ද නවත්තනවා යාළුවනේ. පොඩ්ඩක් බලන්න වටපිට ලස්සනයිද කියලා. කමෙන්ට් කරන්න විස්තර වල ආස දේවල්. මගේ වෙලාව හරි. මට වෙලාව ගොඩාක් නෑ. ඒ වුණත් ටයිමින් ගන්නට සෙට් වෙලා තියෙන්නේ. ඒක නිසා මං අවශ්‍ය වැදගත් දේවල් ටික විතරක් ටක් ගාලා පෙන්නන්න යන්නම්. මෙන්න පල්ලෙහා මේක ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක බලන්න උඩින් නම් පේන විදිය මාර ලස්සනයි. ලොකු ඉඩක් තියෙනවා කියන්න ඕනේ මේ එයාපෝට් එක. ලොකු ඉඩක් තියෙනවා. ඔයාලා ආපු කෙනෙක් නම් දන්නවා සහ බලන්න. මේ පැත්තෙන් ගිහිල්ලා ඉක්මනට ටක් ගාලා මොනවා හරි බඩට දා ගන්න ඕනේ. එතකොට මම ඉක්මනට ඔයාලට ඊළඟ වීඩියෝ එකට අරන් ආවා. ටක් ගාලා ස්ටෙප් එකක් අවුට් කරලා මම දැන් මේ වීඩියෝ ටික අරගෙන ඉන්නේ. මේ ක්ලිප් ටික ඔයාලට පේන ටික ෆ්ලයිට් එකේ ඇතුලේ ඔක්කොම. එතකොට බලන්න මේ ඇක්ටිවිටිස් ටික ඔයාලට එක්ස්පීරියන්ස් කරලා නැති කට්ටියට තමයි මම මේක අරන් ඉන්නේ. කැබින් ක්‍රූ එකේ කට්ටියගේ මූණ පොඩ්ඩක් හැංගුවා මම. හැමෝම එකම විදිහ නෙමෙයි. යාලා අකමැති කට්ටිය ඉන්නවා. එතකොට දුන්න ඩ්‍රින්ක් එක විස්තර, එතකොට යාලා කොහොමද සර්ව් කරන්නේ, මේ ඇක්ටිවිටිස් ටික ෆ්ලයිට් එක ඇතුලේ ඔයාලට ආස කට්ටියට දැනගන්න ආස කට්ටියට දැකලා නැති එක්ස්පීරියන්ස් එකක් නැති කට්ටියට මෙන්න බලන්න මම
අපිට දුන්න මේල් එකෙන් මේ සලාඩ් එකක් යාළුවෙක්ට කියලා try කරලා බැලුවා. එයා හොඳයි කිව්වා. බලන්න මේ ෆස්ට් එකක්. මේ ෆ්ලයිට් මීල් එක ගොඩක් වටිනවා. මොකද හැම ෆ්ලයිට් එකකම මීල් එකක් අපිට කන්න සෙට් වෙන්නේ නැහැ හරියට. ඒක දන්න කට්ටිය දන්නවා. ඔන්න මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. මෙතන ඔයාලට පේන්නේ මේ ෆ්ලයිට් එකේ මම ෆ්ලයි කරනකොට. දැන් අපි ලෑන්ඩ් කරලා ඇවිල්ලා තියෙන්නේ. අන්න අපි ආපු ෆ්ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් එතකොට මම කටා එයාර්වේස් එකෙන් දැන් ඉන්නේ මම දෝහා කටා එයාපෝට් එකේ. මේ එයාපෝට් එක ගැන කියන්න දෙයක් නැහැ. ලෝක ප්‍රසිද්ධ එයාපෝට් එක. හැමෝම දන්නවා. මෙන්න බලන්න. ඔයාලට මට පුළුවන් වුණ විදිහට ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන ඉන්නම් මෙතන ඉඳන් දෝහා එයාපෝට් එක ඇතුලේ. එතකොට බලන්න හැමදේම කමෙන්ට්ස් දාලා අහන්න. මෙන්න මම ඔයාලට විස්තර කරන්න ඕන දෙයක් තියෙනවා මෙතන. මාර ලස්සනයි. මේක දැකලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. බොහොම සරලව මාර ලුක් එකක් කරන් තියෙනවා. බලන්න ආපු වෙලාවක එන්න කැෆේ එකක් ඒ දේවල් ටික තියෙන්නේ. ඔන්න බලන්න. මෙන්න අනිත් විශේෂම දේ. ඕක තමයි මම දැකපු විශේෂම දේ. මට එක්ස්පීරියන්ස් කරලා නැහැ මම වෙන එයාපෝට් එකක. මෙන්න මේ වගේ ලයිව් රේකර්ඩ් එකක් තියෙනවා. මේක වටින බාණ්ඩ දෙකක් තමයි තියෙන්නේ. මේ කාස් දෙකම බලන්න. මාර වයිබ් එකක් ඒක එයාපෝට් එක ඇතුලේ. දැන් ඔයාලා බලන්න. මම දැන් චුට්ටක් යනවා බටර් දාගන්නත් ඕන මොනවා හරි නැවත. එතකොට මම දැන් ලෑන්ඩ් කරලා මේකේ බෑග් විතර දැන් ඇවිදලා තියෙන්නේ. ඉස්සරහට යනවා මම තව ටිකක්. බලන්න ඔයාලට පිටිපස්සෙන් පේන දේවල් සහ ඊට පස්සේ මම දැන් මෙතන චේන්ජ් කරලා ඉන්නේ. චේන්ජ් කරලා මම දැන් ෆ්ලයිට් එකට වේටිං ඉන්නේ කිව් එකේ. ඔන්න බලන්න මෙතන ඉඳන් මම දිගටම ඔයාලට අරන් එන්නේ මේ වීඩියෝ එක ඉවරනකම්ම මගේ ඇක්ටිවිටීස් ටික ඊළඟ ෆ්ලයිට් එකට නගිනකම්. බලන්න ඔයාලට මේ මම අරන් එන වීඩියෝ ටික මෙතන ඉඳන් මම හිතන්නේ හැම කෙනාටම දකින්න පුළුවන් වෙයි කියලා. මොකද මෙතන ටැක්සි වේස්, ඒප්‍රන්ස්, කටා එයාපෝට් එකේ ඔක්කොම ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ කරලා තියෙන්නේ එයාපෝට් බස් එකේ යන ගමන හැමදේම. ප්‍රශ්න තියෙන දේවල් අහන්න, දැකලා නැති අරක මොකද්ද මේක මොකද්ද කියලා තියෙනවනම් අහන්න කමෙන්ට් එකකින්. මම අනිවාර්යෙන් දන්න දේවල් තියෙනවා මේ සම්බන්ධව උත්තර දෙන්නම්. ආසාවෙන් බලන්න. දැන් 8යි කාලේ වෙලාව. මේ කටා එයාපෝට් එකේ මම කටා ඉන්නේ දැන්. ඔන්න බලන්න. ගොඩක් සීතලයි කියන්න අමතක වුණා. ගොඩක්ම සීතලයි මේ වෙලාවේ. සාමාන්‍යයෙන් එළියේ සීතල මේ වෙලාවේ 14ක් 16ක් විතර වගේ යනවා. බලන්න ලස්සනයි. ඔන්න ඔහොම මේ වටේම කරකිලා තමයි එයාපෝට් බස් එකේ යන්නේ මම ෆ්ලයිට් එකට. එතකොට ඔයාලට මම දැන් කියන්නම් මම ඊළඟ ෆ්ලයිට් එක ඔන්න එයාපෝට් බස් එක ඇතුලේ ඊළඟ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ මම යන රටත් එක්ක හැමදේම මම විස්තර කියන්නම්.
රටට යන ෆ්ලයිට් එකේ නැගින තැන ඉඳන් මෙන්න වෙලාව. So get you up and going out of bed. Don't stay awake for too long. Don't go to bed. I'll make a cup of coffee for your head. It'll get you up and going out of bed. And I don't stay awake for too long. Thanks for watching. Please subscribe.